ආයුබෝවන් සුබ දවසක් මගේ මිත්‍රවරුන් සියලුම දෙනාට. ඔයාලා අදත් එකතු වෙන්නේ ගයියා ඉන් යුරෝප් channel එකත් එක්ක ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම අප්ඩේට්ස් ටික ගැන කතා කරන්න. ඉතින් මේ 2025 ජූනි මාසේ පළවෙනි සතිය අවසානයේ අපි ඉන්නේ. එහෙනම් යමු වීඩියෝ එකට මේ ගයියා ඉන් යුරෝප්. මේ වෙනකොට ඉන්ටර්විව් වලට සහභාගී වෙනවා SC නම්බර්ස් විදිහට ගත්තොත් 173 174 සහ 175. ඉතින් මීට අමතරව ලේට් සබ්මිෂන්ස් තියෙන කීප දෙනෙකුත් සහභාගී වෙනවා. ඒව නම් ඊටාම සුළු අගයක් තමයි ගන්න. ඉන්ටර්විව් ඩේට්ස් එනවා මේ වෙනකොට 174 175 කියන නම්බර්ස් වලට ප්‍රධාන වශයෙන් 176 කියන SC නම්බර් එකටත් ඉන්ටර්විව් ඩේට්ස් ලැබෙන්න පටන් ගන්න තියෙනවා. මේ වෙනකොට 2024 කියන වර්ෂයේ අගෝස්තු අග වෙනකන් වගේ සබ්මිට් වෙච්ච ඇප්ලිකේෂන් 90% ඩේට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට සුළුතරයකට එන්න තව තියෙනවා. ඒ කිහිපයත් ඉදිරි සතිය හෝ දෙක අතරතුර ඩේට් ඉෂුව වෙන්න නියමිතයි. ඒ වගේම සැප්තැම්බර් මාසයේ මුල් සතියේ එම්බසි සබ්මිෂන්ස් වලටත් ඩේට්ස් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. මේ සතියේ ඉන්ටර්විව් වලට ඩේට් ඉෂුව වෙන එකේ පොඩි අඩාල වීමක් තිබුණා. නමුත් එන සතියේ සමහර විට ඒක නැවත සුපුරුදු තත්ත්වයටපත් වෙයි. වීසා ඉෂුවෙන් සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තිබ්බා. නමුත් ගිය සතියේ සඳුදා ජූනි 2 වෙනිදා පාස්පෝර්ට් සුළු ප්‍රමාණයක් ඉෂු වුණා. ඊට සතුටුදායක ආරංචියක් තියෙනවා. මේ 11 වෙනිදා ඒ කියන්නේ බදාදා පාස්පෝර්ට් ඉෂුවන්ස් වලට ඊමේල්ස් ඇවිල්ලා තියෙනවා. මේ පාස්පෝර්ට් ඉෂු වෙන්න නියමිතයි මාර්තු මාසයේ අග ගියපු අයට. ගොඩක් වෙලාවට මාර්තු මාසයේ අන්තිම වෙනකන් ඉන්ටර්විව් ගියපු අයගේ පාස්පෝර්ට් ටික ඉෂු වෙලා ඉවර වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ 11 වෙනිදාට. සහ අප්‍රේල් මාසයේ 25 26 වගේ වෙනකන් ඉන්ටර්විව් ගියපු අයට ඊමේල්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අප්‍රේල් මාසයේ අග වෙනකන් ඉන්ටර්විව් ගියපු අයගෙන් 80%කට විතර පාස්පෝර්ට් ඉෂු වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මේක දලාගයක්. නමුත් බහුතර පිරිසකට මේ 11 වෙනිදා වෙනකොට පාස්පෝර්ට් වලට තමන්ගේ වීසා එක ස්ටැම්ප් වෙනවද නැත්නම් රිජෙක්ෂන් එකක් තියෙනවද කියන ඩිසිෂන් එක ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් ඔයාලත් අප්‍රේල් මාසයේ අග වෙනකන් ඉන්ටර්විව් ගියපු සෙල්ෆ් ඇප්ලිකන්ට් කෙනෙක් ඊමේල් චෙක් කරගන්න ඒජන්සි එකකින් නම් ගියේ ඒජන්සියත් එක්ක චෙක් කරලා බලන්න මේ වෙනකොට ඊමේල්ස් ඇවිල්ලාද කියලා. ඉතින් ඒ වගේම තමයි මැයි මාසයේ ඉන්ටර්විව් ගියපු අය පාස්පෝර්ට් කලෙක්ෂන් එක ගැන දැන් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන් ඉදිරි සතිය හෝ දෙක අතරතුර මේ ඊමේල්ස් ඉෂු වෙයි ඔයාලගේ පාස්පෝර්ට් කලෙක්ෂන් එකට. මොකද අප්‍රේල් මාසයේ මේ වෙනකොට ඉවර කරගෙන යන නිසා. ඉතින් මැයි මාසයේ ඉන්ටර්විව් ගිහිල්ලා පාස්පෝර්ට් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි අර සඳුදා කියලා දවසක් සාමාන්‍යයෙන් දාගෙන ඉන්නවා එම්බසි එකේ පාස්පෝර්ට් කලෙක්ෂන් ඩේට් එක. ඒ ඩේට් එකටම නැතත් වෙන දවසක හරි ඔයාලට ඔයාලගේ පාස්පෝර්ට් ටිකත් ලැබෙයි. ඒ වගේම තමයි ගිය සතියේ එම්බසි එකේ ඉන්ටර්විව් තත්ත්වය බැලුවම කන්සියුලර්ස්ලා 3 දෙනෙක් හිටියේ. එතකොට දවසට සාමාන්‍යයෙන් 100 කෙනාගේ තමයි ඉන්ටර්විව්ස් ගියේ. අහලා තියෙන ප්‍රශ්න බැලුවොත් ප්‍රශ්න සාමාන්‍යයෙන් 15-25 තමයි උපරිම අගයක් ගන්නෙ. ප්‍රශ්න 4-5ක් අපම අහලා තියෙනවා. මේ අහලා තියෙන ප්‍රශ්න අතරත් බැලුවොත් ඔයාලා හොඳ අවධානයක් දෙන්න ඕනේ myself කියන ප්‍රශ්නෙට. ඒ වගේම තමයි තමන්ගේ ජොබ් එක ඇග්‍රීමන්ට් එක සහ තමන්ගේ පඩි ඒ කියන්නේ net salary එක gross salary එක හරියට බලාගෙන යන්න. මේක ඩොලර්ස් වලින් සහ රුපියල් වලින් සහ ලේ වලින් ওই තුනෙන්ම බලාගෙන යන්න පාඩුවක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ඔයාලා ඉන්ටර්විව් යන්න ඉස්සෙල්ලා දවසේ තියෙන ඩොලර් රේට් එකත් එක්ක ලේ රේට් එකත් එක්ක දාලා බලා ගන්න. මොකද කලින් බලලා හදාගෙන තියෙනවා සමහරට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඉන්ටර්විව් එක යන දවස වෙනකොට. ඔයාලා බයික් රයිඩර් කුරියර් වගේ ජොබ්ස් වලට යනවා නම් විශේෂ අවධානයක් දෙන්න රෝඩ් සයින්ස් සම්බන්ධව. මේ ගැන මම වීඩියෝස් කරලා තියෙනවා. ඒවත් ඔයාලට පරිශීලනය කරලා බලන්න පුළුවන්. වීසා ෆී එකේ වෙනසක් නැහැ. වීසා ෆී එක $136ම තමයි. ඩොකියුමන්ට්ස් ටික පිළිවෙලට හදාගෙන යන්න. ඩොකියුමන්ට්ස් තියෙන්න ඕන පිළිවෙල ගැන නැවත කියන්නේ නැහැ. ඒ තියෙන්න ඕන පිළිවෙල මගේ පරණ අප්ඩේට්ස් බලන්න. මම කරලා තියෙන කලින් වීඩියෝස් බලන්න. ඔයාලට ඩොකියුමන්ට්ස් හදාගන්න ඕන පිළිවෙල ගැන ඕනෝටත් වැඩි අපි සාකච්ඡා කරලා තියෙනවා මිත්‍රෝනි. ඉතින් ලයිව් ස්ට්‍රීම් එකත් ඉතා ඉක්මනින් මම අරන් එනවා. ලයිව් ස්ට්‍රීම් එකට වැඩ කටයුතු සූදානම් කරන ගමන් ඉන්නේ. ඉදිරි සති කීපය අතරතුර අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට පොලිස් රිපෝට් ඇප්ලයි කරගන්න එක කොහොමද කරගන්නේ කියන එක. මම ඔයාලට පොඩි උපදේශක් දෙන්නම්. සාමාන්‍යයෙන් එම්බසි එකේ SC නම්බර්ස් 4කට කලින් ඒ කියන්නේ SC නම්බර් එක මේ වෙනකොට යන්නේ 174 75 76 කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔය
ඔයාලා 178 179 180 කියන SC numbers මේ වෙනකොට police report apply කරන්න. එතකොට SC numbers 4කට කලින් කියලා කියන්නේ දල වශයෙන් මාසයකට කලින් ඔයාලා police report apply වෙනවා. ඒක තමයි තර්කය. ඉතින් එතකොට මාසයක් ඇතුළත අනිවාර්යෙන් ඔයාලට police report එක හම්බ වෙනවනේ. අන්න එතකොට ඔයාලට පුළුවන් police report එක පැහැදිලිව කිසි ප්‍රශ්නයක් නැතුව අරගෙන embassy එකට අරන් යන්න certify කරලා. ඒක තමයි police report එක apply කරන්න තියෙන හොඳම ක්‍රමවේදය. ඉතින් ඒ වගේම තමයි SC numbers මේ වෙනකොට ආසන්න වශයෙන් මාසයකට 4ක් හෝ 5ක් අතර ප්‍රමාණයක් move වෙනවා. ඉතින් මේ කියන rhythm එක ඉස්සරහටත් මේ විදිහට මාසයකට 4ක් හෝ 5ක් SC numbers move වුණොත් ඔයාලගේ SC number එක තියෙන තැන අනුව ඔයාලා හිතා ගන්න ඔයාලට ඉන්ටර්විව් මොන මාසෙ වගේ ලැබෙයිද කියලා. ඉතින් ඒක සරල ගණනය කිරීමක් 180 කියන SC number එක මේ මාසෙ ඉවර වෙයි කියලා මම දල වශයෙන් අනුමාන කරනවා. ඒ නැතත් 179 කියන අංකය හරි අනිවාර්යයෙන්ම ටච් වෙයි. මේ අවුරුද්ද ඉවර වෙනකොට ගොඩක් දුරට තව මාස 6ක් තියෙනවානේ. එතකොට තව SC numbers 24ක් 23ක් අතර ප්‍රමාණයක් move වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අප්ඩේට් එකක් තමයි SC numbers වල movement එක ගැන ඔයාලට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ඉන්ෂුරන්ස් එක දන්න ඔයාලා apply කරන්න ඕන විදිය ඉන්ෂුරන්ස් එක ඔයාලා ඉන්ටර්විව් යන දවසේ ඉඳලා දවස් 20ක් ඉස්සරහින් පටන් අරගෙන දින 180කට $50000කට apply කරන්න. ඉතින් ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මේ අප්ඩේට් එකත් ඔයාලා ඉන්ටර්විව් යන දවසට අරන් යන ෆොටෝස් වල පෙනුමට සමාන පෙනුමකින් යන්න. ලොකු වෙනස්කම් සහිතව යන්න එපා. ඒ කියන්නේ ඉන්ටර්විව් එක යන දවසට අරන් යන ෆොටෝස් ෆොටෝස් බලපුවම නිකන් ඔයා අහසට පොළොව වගේ වෙනස් ස්වරූපයකින් යන්න එපා. එතකොට ඔයාට ආයෙ සමහර විට ෆොටෝස් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක මම කලිනුත් වීඩියෝ එකක ඔයාලට සඳහන් කරා. පුළුවන් තරම් හා සමාන පෙනුමකින්ම ඉන්ටර්විව් එකටත් සහභාගී වෙන්න. ඒ කියන්නේ කොණ්ඩේ වවලා ඉන්නවා ඔයාගේ පාස්පෝර්ට් සහ ඔයා ගෙනියන ෆොටෝ එකේ ඔයා තට්ටේ ගාලා යනවා ඉන්ටර්විව් යන දවසට. ඒක හාත්පසින්ම වෙනස් ස්වරූපයක්. නැත්නම් රැවුල කපලා ඉන්නවා. රැවුල ඊට පස්සේ වවාගෙන යනවා. අන්න ඒ වගේ වුණොත් ඔයාගේ පෙනුම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නැවත ෆොටෝ අරන් එන්න කියන්න පුළුවන්. ඒක නිසා රස්තියාදු වෙන්න එපා. හරියට ඩොලර්ස් ටික අරන් යන්න, හරියට ෆොටෝස් ටික අරගෙන යන්න. ඒකම තමයි මිත්‍රවරුනි ජූනි 9 වෙනිදා රොමේනියන් එම්බසි එක වහලා තියෙන දවසක්. මේ නිවාඩුවට හේතුව තමයි නැෂනල් ඕර්තොඩොක්ස් පෙන්තකොස්ත නිවාඩු දිනය. ඉතින් මේ සමුදා දවස් 9 වෙනිදා රොමේනියන් එම්බසි එක වහලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ සතියේ එම්බසි අප්ඩේට්ස් ටික. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වෙනත් මේ process එක සම්බන්ධ වූ ප්‍රශ්න තියෙනවා නම් මිත්‍රෝනි comment section එකේ comment එකක් දාන්න මම ඒකට උත්තර ලබා දෙන්නම්. ඉතින් ඔයාලට මම ආයෙත් මතක් කරනවා මගේ Facebook page එකක් තියෙනවා. මේ නමින්මයි Gaia in Europe කියන නමින් ඔයාලට මොන හරි comment section එකකින් ඔයාලට උත්තරයක් ගන්න අමාරුයි කියලා හිතෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට යොමු කරන්න. voice එකකින් හරි message එකකින් හරි. ඉතින් ඔය ටික තමයි මේ සතිය updates ටික. අපි ලබන සතියේ තව අලුත් updates ටිකක් එක්ක ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම live stream එකත් ඉතාම ඉක්මනට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ සතියේ අප්ඩේට්ස් එක ගිහිල්ලා එන්න හම්බෙමු ලබන සතියේත්. එතකන් සතුටින් සනීපෙන් ඉන්න හැමෝටම ජය වේවා මේ Gaia in Europe.